CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලැබූ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන මෙතුමා 1884 ඔක්තෝබර් 13 වන දින දකුණු පළාතේ අම්බලන්ගොඩ රන්දොබේදී උපත ලැබීය. මෙතුමාගේ මුල් නම වූයේ ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන්ය. මෙතුමාගේ පියා ජෝන් ඩැනියෙල් විජේකෝන් වූ අතර මව එමලි විජේසිංහ මහත්මිය විය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රන්දොබේ මිෂනාරි පාසලෙනි. පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ඔහුට උදා විය. මෙතුමා බ්‍රිතාන්‍ය පාලන සමයේදී පත් වූ මුල්ම අධ්‍යාපන ඇමතිවරයා විය. කුඩා ජල පහරක් මෙන් ඇරඹුණු ඔහුගේ ජීවිතය නිමා වූයේ සියල්ලෝම පවසනි වන මහා ගංගාවක් වීමෙනි. ජාතික මන්ත්‍රණ සභාවේ ජාතික ඇඳුම ඇඳී එකම පුද්ගලයා කන්නංගර මහතාය. 1923 වසරේදී අඩු ආදායම් ලාභී සහ අඩු වරප්‍රසාද හිමි සියල්ලන්ටම සමසේ අධ්‍යාපනය ලැබීමට වරම් හිමිකර දුන් එකම පුද්ගලයා කන්නංගර මහතාය. පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර එතුමාගේ කාලයේදීම එහි ප්‍රතිඵල ලැබෙන්නට විය. අදද ලෝක පූජිත උගතුන් බුද්ධිමතුන් බිහිවන්නේද එතුමාට පින් සිදුවන්නටය. ගම්බද කුඩා පාසල්වල ඉගෙනුම ලබන දක්ෂතා සහිත දරුවන්ට පහ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් ජනප්‍රිය පාසල් වලට ඇතුළු වීමේ අවස්ථාව උදා කර දුන්නේද කන්නංගර මහතාය. ಭಾರತයේ උපත ලැබුවේ නම් ඔබ දෙවියෙකුසේ සදාකල්හිම පුද ලබනු ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් MS ආන් මහතා 1945 දී ප්‍රකාශ කර තිබුණි. ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඩින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත් වසා තිබූ පොතක් විදිහට අපට දිස්වුන අධ්‍යාපනයේ විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත් ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිලින්දන්ගේ උරුමයක් බවට පත් කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකිනම් ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨද යනුවෙන් පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් එතුමා විශේෂ ප්‍රකාශයක් කළේය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි බොහෝ ධනවත් මන්ත්‍රීවරු මෙම පනතට විරුද්ධ වන බව ප්‍රකාශ කළේ මෙහෙම ගියොත් පොල් ගෙඩියක් කඩා ගන්නවත් එකෙක් හොයාගන්න බැරි වෙයි යනුවෙන් ප්‍රකාශ කරමිනි. එහෙත් රටේ පිළිගත් උගත් හිමිනමක් වූ වල්පොල රාහුල හිමියන් මේ සඳහා මැදිහත් වී කටයුතු කළ බැවින් පනතට විරුද්ධ වීමට සමහරු බිය වූහ. කෙසේ වුවද පනත සම්මත වීමෙන් පසුව කන්නංගර මහතා ප්‍රකාශ කර තිබුණේ මම මන්ත්‍රණ සභාව ඇතුලේ නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් අරගල කරද්දී මගේ කල්යාණ මිත්‍ර වල්පොල රාහුල හාමුදුරුවෝ මේ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් රට පුරා සිදු කළ බවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස දනන් යුග යුග ගණන් තුඩ රැවුදුන් මේ උතුම් ශ්‍රේෂ්ඨ මිනිසා 1969 සැප්තැම්බර් මාස 23 වනදා මෙලොවින් සදහටම සමුගත්තේ.